කරතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ දේ තමයි මේන් ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන ආවට පස්සේ උඩින් බලා ගන්න පුළුවන් නේද announcement option එක, deposit option එක, withdraw activity වගේම invitation, game, help වගේම service කියලා option දෙක තියෙනවා. ඉතින් මේක ඔයාලා මුලින්ම සෙල්ලම් කරනවා නම් ඔයා deposit එකක් දා ගන්න ඕනේ. deposit එක දානකොට බලන්න මෙන්න මෙතන deposit කියන option එකට මෙන්න මෙතන ගියාට පස්සේ ඔයාලට USD TRC20 අරා මෙන්න මේක deposit එක දා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කරන්නේ මෙන්න මේ wallet address එක copy කරගෙන හෝ මෙන්න මේ QR code එක scan කරලා ඔයාගේ ඕනම crypto wallet එකක් අරා මෙන්න මේක deposit එකක් දා ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මේක වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක දාලා තියෙන අවම මුදල ඒ කියන්නේ minimum deposit එක $3ක්. ඔයා $3 deposit කරනවා ඔයාලට bonus එකක් එක $4ක් ඔයාගේ balance එකට එකතු වෙනවා. ඉතින් $3ට වැඩි කරන ඕනම deposit එකකට මෙන්න මේ $1 bonus එක බලංගු වෙනවා. ඉතින් මම දැන් මෙතනින් back වෙන්නම්. back වුණාට පස්සේ මම ඔයාලට මුලින් මගේ balance එක පෙන්නලා ඉන්නම්. මෙතන balance එක බලන්න මම මීගෙන option දාලා මෙතන balance කියන තැනට ගියාට පස්සේ මෙතන බලන්න $369ක්. මේනොට මම earn කරලා තියෙනවා මෙන්න මේකේ game සෙල්ලම් කරලා විතරයි. ඉතින් දැන් අපි මේ game සෙල්ලම් කරන්නේ කොහොමද වගේම හරියට withdraw එකක් දාන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මම එන්න මෙතන home එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන දෙනවා games කියලා option එක. මෙන්න මේ games කියන option එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන hot කියන category ඇතුළේ තියෙනවා මෙතන games ටික. මෙතන wheel, red green, red black, foot, minesweeping, hello අගේ වගේ games ගොඩක් තියෙනවා. මේ crash game එකක් තියෙනවා. ඉතින් මේක මම ඔයාලට කතා කරන්නේ මෙන්න මේ red and green 1 minute කියන මෙන්න මේ game එක. ඉතින් මේ game එක විතරක් කතා කරන්න හේතුව මොකද්ද? ඉතින් මේ game එක සෙල්ලම් කරන්න ඔයාලට දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මෙන්න මේ game එකේ ඔයාලට profit කරන්න මෙයාලා signals ලබා දෙනවා. අන්නේ signal අරන් ඔයාලට profit අරගෙන මේ මුදල් ඔයාලට පහසුවෙන්ම withdraw ගන්න පුළුවන්. ඉතින් මේකට signal නේ තවත් group තියෙනවා. අනිත් games වලට ඔයාලට signal ලබා ගන්න පුළුවන්. ඉතින් පැහැදිලි වශයෙන්ම මම ඔයාලට මුලින්ම කතා කරන්න මෙන්න මේ red and green කියන මෙන්න මේ 1 minute game එක ගැන. ඉතින් මම එන්න මේ විතර game එක ඇතුළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විතර අපේ game එක තියෙනවා. ඉතින් මේ game එකේ අපිට තියෙන්නේ මෙන්න මේ red and green එකට trade කරන්න එහෙම නැත්නම් සෙල්ලම් කරන්න. ඉතින් මෙන්නට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන red, purple and green කියලා මෙතන බටන් තුනක් තියෙනවා. මෙන්න මේ බටන් තුනේ red එකෙන් 1.95ක් තියෙනවා. ඒකෙන් purple එකෙන් 4.87ක් තියෙනවා. green එකෙන් 1.95ක් තියෙනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකද්ද? ඔයා මේ දන්න ඔයා මේකට $10ක් දාලා මෙන්න මේක සෙල්ලම් කරනවා. සෙල්ලම් කරද්දී ඔයා මේකේ red එකක් දාලා මේක සෙල්ලම දිනවුවොත් එම ඔයාට ඒකේ red එකෙන් හම් වෙනවා. ඔයා දාපු මුදල 1.95කින් උන වෙලා. ඒ කියන්නේ $10ක් දැම්ම නම් එම $19.75ක් ඔයාගේ balance එකට මේකෙන් එකතු වෙනවා. බැරි වෙලා හරි PayPal එක આવොත් එම ඔයාට මේකෙන් $48.7 වගේ මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තියෙන විශේෂම දේ ඔයාලට මම මතක් කරොත් එම ඔයාට මේක සෙල්ලම් කරන්න $10ක් ඕනේ නැහැ. ඔයා $0.1 ඉඳන් මේක සෙල්ලම් කරන්න පුළුවන්. හරි. ඉතින් මේකට අවශ්‍ය කරන signal group සියලුම දේවල් මගේ Telegram channel එකේ දාලා දෙනවා. Telegram channel එකට අවිල්ල ඔයාලට පුළුවන් අපේ මෙන්න මේකේ link එක සහ register link එක ඒත් එක්කම මේකේ signal group එකේ link ඔයාලට ලබා ගන්න. ඉතින් මම එන්නම් මගේ signal group එකට මේ අපේ signal group එක. ඉතින් මේ signal group එකේ මම time එකත් ඔයාලට දාලා තියන්නම්. ඉතින් මේ අපේ signal දෙන time බලන්න 12:10 ඉඳන් 12:13 දක්වා අපි මේ විදිහට signal ඇවිල්ලා මේ 12:22ටත් ඇවිල්ලා තියෙන අපිට signal එක බලා ගන්න පුළුවන් වෙනවා. 413 වෙනි පීරියඩ් එකට. ඉතින් 413 වෙනි පීරියඩ් එක තමයි දැන් රන් වෙන්නේ. මේ 414 තමයි යන්නේ. ඉතින් ඔයාලා බලන්න 413 වෙනි එකේ මේ විදිහට වින් එකක් තමයි තියෙන රෙඩ් කලර් එක තමයි ඉල්ල තියෙන්නේ. හරි. මම යනවා එමත් අපේ මෙන්න මේ සිග්නල් ගෲප් එකට. ඉතින් බලා ගන්න පුළුවන් මේ සිග්නල් ගෲප් එකේ තියෙනවා අපේ මේ විදිහට වින් 5ක් ගිනවා. ඒ කියන්නේ අද දවසේ මෙන්න මේ 11:00 ඉඳන් 12 ඉඳන් ආපු එකට බලා ගන්න පුළුවන්. මෙතන අපිට රෙඩ් එකක් තමයි කියන්නේ. මම මෙතන රෙඩ් එක මෙතන සිලෙක්ට් කරලා මෙතන මම USD එකක් දීලා මෙතන කන්ෆර්ම් කරගන්නවා. ඉතින් මම යනවා මේකට සෙල්ලම් කරනවා නම් USD 0.1 ඉඳන් ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් මම ඕන සිග්නල් එකට අනුව මේකත් දැම්මා. හරි. අබ්බල මේක මොකක් වෙයිද කියලා. ඉතින් කලින් එකට වින් එක තමයි ගිහලා තියෙන්නේ. හිතන විදිහට මේක නම් ලොස් එකක් යන්න ඕන සාමාන්‍යයෙන්. ඉතින් මම තප්පර 5ක් වගේ කාලයක් තියලා මේක අපිට ප්‍රොෆිට් එකද නැත්නම් ලොස් එකද කියලා බලා ගන්න. අබ්බල මේක මොකක් වෙයිද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ ග්‍රීන් එක තමයි. ඒ කියන්නේ ලොස් එකක් තමයි ගියේ. හරි. මම එන්නේ නැවතත් මේ දලා අපේ සිග්නල් ගෲප් එකට. ආවට පස්සේ බලන්න පුළුවන් මේක අපේ ලොස් එකක් තමයි. අපි තාම සිග්නල් එක මෙලා දීලා නැහැ. ඔන්න අපේ 415 වෙනියට මෙතන මෙලා කියනවා රෙඩ් එකක් 3න් ගුණ කරලා දෙන්න කියලා. හරි. මම මෙතන ආවට පස්සේ මෙතන මම රෙඩ් එක මේ සිලෙක්ට් කළා. මෙතනින් මම 3න් ගුණ කරා. මම දුන්නා USD එකක්නේ. මම දැන් මෙතන USD 3ක් ලබා දෙනවා. ඊට පස්සේ මම මෙතන කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ අබ්බලම් මේකේ මොකක් වේද කියලා. හරි. ඊට පස්සේ මම ඔයාලට මේකේ ටයිම් එක නම් කියලා දෙනවා. මේකේ යට තියෙන නම්බර්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ නම්බර්ස් ටික 0.9 දක්වා මෙතන කොටු තියෙනවා. 9 වගේ ප්‍රමාණයක්. ඉතින් මේක බලන්න පුළුවන් නම්බර් එකෙන් නම්බර් එකට මේකේ ප්‍රොෆිට් එක දීලා තියෙනවා. ඒ කියන්නේ 0.9 දක්වා එන ඉලක්කම් මොකක් ආවත් ඔයා දාන මුදල මේකේ 9.75කින් උඩ වෙන තමයි ඔයාලට හම්බෙන්නේ. ඔයා හිතන්න $10ක් දාලා මෙන්න මේ අංකයක් බැරිලා ආවොත් එම
ඔයාට $97ක් මේකෙන් ප්‍රොෆිට් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ ටයිම් එක කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ ටයිම් එක ඉවර වුණාට පස්සේ බලමු මේක ප්‍රොෆිට් එකක්ද කියලා. හරි ඉතින් ඔන්න green එකක් නෙවෙයි red එකක් තමයි ආවේ. ඉතින් අපි බලමු මේ ප්‍රොෆිට් එක කොහොම වුණාද කියලා. මම එන ගේම් රෙකෝඩ්ස් වලට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතනින් USD 2.85ක් මම මේකෙන් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් කලින් ලොස් එකත් එක්ක මෙතනින් මම ප්‍රොෆිට් කරලා තියෙන මුදල ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම තව එකකට මේකේ සෙල්ලම් කරලා මම ඊළඟ දේ ගැන ඔයාලට කතා කරන්න යන්නම්. මෙතනින් 416 මෙල කියන රෙඩ් එකක් දෙන්න කියලා මම මෙතන රෙඩ් එක සිලෙක්ට් කරගන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතනින් ඩොලර් එකක් නැවතත් මෙතන කන්ෆර්ම් කරගන්නවා. හරි. අපි බලමු මේකේ මොකක් වෙයිද කියලා. ඉතින් මේකේ රෙඩ් එක આવුත් මට තව පාරක් මෙතනින් ඩොලර් 7.95 ප්‍රොෆිට් එනවා. ඉතින් මේ තමයි හිස්ටරි ගියට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. මේ නම් ගිය පීරියඩ් වල මොන කාලයකද අවිලා තියෙන්නේ කියලා. හරි. මම දැන් ඔයාලට නම්බර් ගැන කතා කරේ ඉතින් මෙන්න මේ නම්බර් එකට මම ඔයාලට සෙල්ලම් කරලා පෙන්නන්නම්. ඉතින් මේ ටයිම් එක ඉවර වුණාට පස්සේ මම ඔයාලට නම්බර් එකට දාලා පෙන්නන්නම්. හරින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙත් රෙඩ් කලර් එක තමයි ආවේ. ඒ කියන්නේ මේකත් අපේ ප්‍රොෆිට් වුණා. මම ගේම් රෙකෝඩ්ස් වල ගිහලා පෙන්නනම් ඔයාලට මේකේ ප්‍රොෆිට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඩොලර් 7.95ක් මේ විදිහට මට ප්‍රොෆිට් වෙලා තියෙනවා. හරි. මම එන්නේ නැවතත් සිග්නල් ගෲප් එකට. ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන වෙලා එමත් පාර රෙඩ් එකක් තමයි කියන්නේ. ඉතින් රෙඩ් එකක් කියන නිසා මම මේක නිකන් වෙනසකට එක මේ ග්‍රීන් කලර් එක සිලෙක්ට් කරලා මෙතනින් මම ලබා දෙන්නම් නම්බර් 5 and නම්බර් නම්බර් 5 දාන්න නැතුව මම කිලිම ඩොලර් එකක් දෙන්නම් ග්‍රීන් කලර් එකට. මම මෙතන කන්ෆර්ම් කරගන්නම්. ඉතින් මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයා මේක ගැන හොඳටම දන්න කෙනෙක් නම් ඔයාට මේකේ සෙල්ලම් කරන්න හොඳම ට්‍රික් එක. ඉතින් මම දැන් මෙතන ග්‍රීන් කලර් එක තමයි මේකට දැම්මේ. අපි බලමු මේ ග්‍රීන් කලර් එකේ නැත්තම් සිග්නල් ගෲප් එකේ විදිහටම අපිට රෙඩ් කලර් එක ඉදි කියලා. ඉතින් guys ඔයාට මේක සෙල්ලම් කරනවා. ඔයාට සිග්නල් ගෲප් එකේ ගොඩක් දුරට අවශ්‍ය නැහැ. ඔයාට මෙන්න මේකේ හිස්ටරි එක බලලා දැනට ආව පීරියඩ් වල මොන කලර් එකද ආවේ කියලා සිලෙක්ට් කරලා බලලා ඔයාට මේක සෙල්ලම් කරන්න chance එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේක රැන්ඩම්ලි තමයි ග්‍රීන් කියලා හිතලා සිලෙක්ට් කරේ. මම මේක බලුවේ නැහැ මොනවද ආවේ කියලාවත්. ඉතින් බලමු මේකේ මොකක් වේද කියලා. ඉතින් මේකේ රෙඩ් කලර් එකක් තමයි ඔයා බැරි වෙලා හරි මේකේ දාලා තිබ්බනම් එහෙම රෙඩ් කලර් එකට ඔන්න ඔයාට එතනම ප්‍රොෆිට් එක ලබා ගන්න chance එකක් තිබ්බා. හරි. මම දැන් ඔයාට නම්බර් එකට මේ සෙල්ලම් කරලා පෙන්නනවා. ඉතින් මම තවත් කියනවා මේ රෙඩ් එකට දාන්න කියලා. ඉතින් මේකේ කියපු තරම් ඔක්කොම තමයි රෙඩ් තමයි ගිහිලා තියෙන්නේ. ඉතින් රෙඩ් එකට ඔයාලා දාන්න පුළුවන්. මෙතන මම රෙඩ් එකක් දාලා මෙතන ඊට පස්සේ රෙඩ් එකේ මම මෙතන නම්බර් එක සිලෙක්ට් කරගන්නම්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම නම්බර් පැත්තට යන්නම්කෝ. මෙතන නම්බර් පැත්තට ගිහිල්ලා මම මෙතන ලබා දෙන්නම් රෙඩ් කලර් එක මෙතන කියලා තිබ්බේ මෙයාලා. ඉතින් මෙතන රෙඩ් කලර් නම්බර් 2 ලබා දීලා මෙතනින් මම ඩොලර් එකක් ලබා දෙන්නම්. ඊට පස්සේ මෙතන කන්ෆර්ම් කරගන්නවා. ඊට බලා ගන්න පුළුවන් මෙතන අපේ මේක සක්සස්ෆුලි ඇක්ටිව් වුණා. අපි බලමු මේකේ නම්බර් 2 આવොත් අපිට කොච්චර ප්‍රොෆිට් එකක් හම්බෙයිද කියලා. ඉතින් ඔන්න මේකේ රෙඩ් කලර් එක තමයි ආවේ. ඔයා මේක රෙඩ් කලර් බෙට් කරා නම් ඔයාට මේක අරහා ප්‍රොෆිට් එකක් උපයන්න පුළුවන්. හරි. මම දැන් මේක ගැන කතා කරා ඇති. මම දැන් මෙතනින් බෑක් එන්න. බෑක් වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් නම් මෙතන මම බෑක් එනවා. බෑක් වුණාට පස්සේ මේක අපේ මෙතන බලා ගන්න පුළුවන් මෙතන අපේ දැනට Ethereum rank එක වගේම දැනට cryptocurrency වල යන මුදල් ප්‍රමාණය. ඉතින් ඔයාලා මේක අරහා තාම මුදල් උපයන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන invite කියන option එක දෙන්න. මෙතන ඊට පස්සේ ඔයාලා invite link එක copy කරන. ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට invite කරලා අන්න ඒක අරහා පොඩි commission එකක් උපයන්න. ලොකු commission නෙමෙයි 0.1 commission එකක් ඔයාලට මේක අරහා උපයන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේකේ withdraw එක දාන්නේ කොහොමද කියලා. මම එන්නම් මේකේ home එකට ආවට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් balances කියලා option එකක් තියෙනවා. මෙන්න මෙතන withdraw කියන option එකට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන USD TRC20 address එක මෙයාලා ඉල්ලනවා. ඉතින් මෙතනින් ඔයාලා withdraw address කියන touch එක දාගන්න පස්සේ ඔයාලා මෙතන plus icon touch කරලා ඊට පස්සේ withdraw address කියන තැනට ඔයාගේ USD TRC20 deposit address එක ලබා දෙන්න පුළුවන්. මම මෙතන back වෙනවා. මම ඉතින් back වෙලා මම එන්නම් මගේ Bybit එකට. Bybit වෙලා මම Bybit එකේ මගේ USD TRC20 deposit address එක ලබා දෙනවා. හරි. මෙතන මම Bybit එකේ නම් login ඉල්ලනවා. මෙතන මම login ඉල්ලනවා. මෙතන back වෙලා මම එන්නම් මගේ trust wallet එකට. ඉතින් trust wallet එකට ඇවිල්ලා මම ඉතින් අපේ USD TRC20 address එක copy කරගන්නම්. ඉතින් මෙතන trust wallet එකට ආවට පස්සේ මෙතන මම යනවා TRX එකට. TRX එකෙන් මෙතන receive වෙනවා. ඊට පස්සේ මෙතනින් මම අපේ wallet address එක copy කරගෙන මෙන්න මෙතනින් මම withdrawal address එක paste කරනවා. ඊට පස්සේ fund password එක මම ඉතින් ලබා දෙනවා. fund password එක ලබා දීලා මම මෙතන confirm කරගන්නවා. හරි. ඔයාලට බලන්න පුළුවන් මේ දා withdrawal address එක confirm වුණා. ඒත් එක අපිට මේ withdraw එක දාද්දි withdraw ගන්න කොච්චර මුදල් මෙතන type කරා. ඊට පස්සේ fund password මෙතන ලබා දීලා අපිට පුළුවන්කමක් තියෙනවා මේක අරහා withdrawal එකක් දාන්න. ඉතින් withdrawal දැම්ම screenshot එක මම ඔයාලට app එකෙන් දාලා තියෙනවා බලා ගන්න. මම මේ site එකෙන් ඔපෙලා ගත්ත withdrawal එක.
එහෙනම් යාළුවේ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉස්සරහට මේ වගේ game videos ඕන නම් මුදල් උපයන videos ඕන නම් අනිවාර්යයෙන් පහළ comment section එකේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඉස්සරහට මේ වගේ video එකක් සෙට් වෙමු. එහෙනම් හැමෝටම bye bye පරිස්සමෙන් ඉන්න.